අයිබෝන් මොනලින් කතා කරා මේක තමයි අපේ මං කලින් කිව්වා වගේ අක්කරේ 4 කුඹුරු දැන් ඔයගොල්ලන්ට බලන්න පුළුවන් මේක ලස්සනට අර පෙනිකල්ස් කියලා සිංහල වචනේ මට දන්නේ පෙනිකල්ස් එවිල්ලා තියෙන්නේ දැන් ඔයගොල්ලෝ බලන්න පුළුවන් මේක දවස් 75යි මේ අර අක්කර 6 ඒක 71යි මේක 75යි මේ කුඹුරුත් ලස්සනට හිදලා තියෙන්නේ ඊය පාර නම් මම මේ අක්කර 4ටම මේ විදියට මේ ක්‍රමයට අපි හදලා මේ ක්‍රමයට අපි කුඹුරු කරලා අපි අස්වනේ ගත්තා මිටි 161යි අපි ගත්තා බලන්න මේ පාරත් අපි ඒ වගේ ඊට වඩා වැඩිපුර අස්වන්නේ බලාපොරොත්තු වෙනවා මේ තියෙන්නේ හොඳ ලොකුවට උඩට එවිලා තියෙන්නේ මේ අල්ලපු කුඹුරු ඒ හරපැත්තේ තියෙන කුඹුරු මේ වගේ නෙමෙයි ඒක පොඩක් තාම බිමට ඇතුලේ තියෙන්නේ මේ පැත්තේ තියෙන අනිත් එක්කෙනාගේ කුඹුරු එයාට මං කියේ මේ ක්‍රමේ පාවිච්චි කළා කරන්න කියලා පොඩක් ඒක කරලා ඒක එයාගේ හොඳට තියෙනවා මේ තියෙන බලන්න පුළුවන් දැන් මට සන්තෝෂයි කලින් අපි හැමදාම මම කියනවා අර කුඹුරු වලට විතරයි මම නම් පාවිච්චි කරන්නේ අක්කරයකට කිලෝ 40යි විතරයි. එහෙම වැඩිපුර පාවිච්චි කරනකොට කොයන් අර පොඩි කොයන් තමයි හැදෙන්නේ. ඊට පස්සේ අර අස්වැන්න අඩු වෙන්න පුළුවන්. ඊට පස්සේ ලෙඩ වෙන්න පුළුවන්. ඒ හින්දා මේ ක්‍රමය හොඳයි සාර්ථකයි කියලා මම හිතනවා. දැනට අපි කෙමිකල්ස් නම් යූරියා පාවිච්චි කරලා තියෙන්නේ. අනිත් වල් වලට අපි සෝෆිට් විතරයි පාවිච්චි කරා. මේ ඉදිරියේදී අපි ඒ කෙමිකල් නැති කරලා අපි කුඹුරු කරන්න බලාපොරොත්තු වෙනවා. ඊළඟ පාර අපි දැන් ඒකෝ සුපර්ෆොස්ෆේට් වගේ යූරියා වලටත් පොටාස් වලටත් මොනවා හරි නැචරල් ෆර්ටිලයිසර් පාවිච්චි කරන්න පුළුවන් නම් බොහෝ දුරට හොඳයි කියලා අපි හිතනවා. බලමු අපි කුඹුරු කරන එක මේ කීය පාර මාත්තක රණ්ඩු වල මේක හරි අමාරු ක්‍රමයේ මට කරන්න බෑ. එමෙ කීයේ හිටියා දෙන්නම්. එයා හොඳ දැන් හෙදිලා එයාත් කියනවා මේ ක්‍රමය තමයි හොඳයි කියලා. මට කිව්වා. පස්සේ මට කිව්වා මේ අනිත් මිනිස්සුත් දෙවිල්ලා අහනවලු මොනවද ඔයගොල්ලන්ගේ කුඹුරු සුටක් වෙනසක් තියෙනවා මොනවද රසක් තියෙන කියලා එහුවා කියලා එයා කිව්වා. මට නම් හැමෝටම කියලා දෙන්න ආසයි. ඒ වුණාට සමහර අය මේ ක්‍රමෙ පිළිගන්නේ. ඒකයි ප්‍රශ්නේ. දැන් බලන්න හොඳට හිදලා තියෙනවා. ලස්සනට තියෙනවා. ලෙඩ මුකුත් නෑ කෙමිකල් මුකුත් අපි පාවිච්චි කරලා නෑ. ඉතින් ලස්සනට ඊළඟ පාරත් අපි මේ විදිහට තමයි කරලා බලාපොරොත්තු වෙනවා. වෙට් ඇන්ඩ් ඩ්‍රයි ක්‍රමයක් අපිට හරි සහතකයි. එනකොට වල් ටිකක් ප්‍රශ්න තියෙනවා. එනකොට ඊළඟ පාර අපි එකට විසඳුමක් තීරණය කරලා තියෙනවා. එච්චරයි මට කියන්න තියෙන්නේ. මේ පාරත් අපි කලින් කෙමිකල්ස් පාවිච්චි කරලා කත් අසුනට වඩා ඊයේ පාර අපි සාමාන්‍ය 140 විතර තමයි අපි කලින් ගන්නෙ. මේ ගිය පාර අපි 161යි මිටි ගත්තානේ. මේ පාර ඊට වඩා වැඩිපුර ගන්න අපි බලාපොරොත්තු වෙනවා. හරි එච්චරයි මට කියන්න තියෙන්නේ. මේ පාර
හොඳට හෙදලා තියෙනවා. අර පෙනිකස් ලොකුවට විල්ලා තියෙන. අනිත් එක තව අර පෙන්නේ තව චුට්ට විල්ලා තියෙන වැඩිපුර නෙමෙයි. මේ වන් පේසන් විතරක් විදියට ගන්න පුළුවන්. එනකොට අල්ලපු කුඹුරු ඒවල බර්ඩ් එකෝ රසර් ඒවා පාවිච්චි කරනකොට ඒක හැග ඇතුලේ වැඩිපුර තියෙනවා කියලා මට පේනවා. වෙනසක් තියෙනවා තමයි. ඉතින් පුළුවන් තරම් අපි ඊළඟ පාර ඩ්‍රම් සීඩර් පාවිච්චි කරලා වපුරනකොට නැත්නම් මිනිස්සු පාවිච්චි කරලා හිටවනකොට හොයන් හිටවලා වැඩේ කරනකොට අපිට අර බලු වලට පාවිච්චි කරන කෙමිකල් ඉදි කරන්න පුළුවන් කියලා මම හිතනවා. ඕකේ අයබෝන්.